ජීවිතය යනු අරුත්බර ගමනකි. එය සරල මතු පිටක් නොව ගැඹුරු ධාරාවකි. අප බොහෝ විට දකින්නේ ජීවිතයේ පිටත පැත්ත පමණි. එනම් සිනහව, සාර්ථකත්වය සහ කාර්යබහුලත්වයයි. එහෙත් සැබෑ ජීවිතයේ සැඟවී ඇත්තේ ඊට වඩා බොහෝ ගැඹුරු තැනකය. උපතේ සිට මරණය දක්වා වූ මේ කෙටි කාලය තුල අප ලබන අත්දැකීම් සමූහයම ජීවිතයයි. ප්‍රීතිය, දුක, බලාපොරොත්තුව, වේදනාව මේ සියල්ල එකිනෙකට බැඳී පවතී. මිනිස් සිතුවිලි සහ හැඟීම්වල පවතින සංකීර්ණත්වය ජීවිතයේ ගැඹුර මැනවින් පෙන්වයි. අප යම් දෙයකින් සතුටු වන විට එය සැබෑ සතුටක්ද නැතහොත් ක්ෂණික තෘප්තියක්ද යන්න පිළිබඳව සිතීමෙන් ජීවිතයේ ගැඹුර හඳුනාගත හැකිය. සැබෑ ජීවිතය සොයා ගැනීම යනු ලෝකයෙන් පලා යාම නොවේ. එය බාහිර ලෝකයේ සමග ගැටෙමින්ම අපගේම අභ්‍යන්තරය සමග සංවාදයකට එළඹීමයි. අපගේ පැවැත්මේ අරමුණ කුමක්ද? අප අන් අයට සලකන්නේ කෙසේද? අපේ සීමාවන් සහ හැකියාවන් මොනවාද? යන ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම ගැඹුරු ජීවිතයක් ගත කිරීමේ පළමු පියවරයි. මේ ගමනේදී අපට හමුවන අභියෝග, බාධක සහ වැරදි පවා අපව ඔපවත් කරන පාඩම් බවට පත්වේ. එක් අයෙකුගේ ජීවිතයේ ගැඹුර තවත් අයෙකුට වඩා වෙනස් විය හැකිය. එය තීරණය වන්නේ ඔහු ලෝකයේ දකින ආකාරය, අන්‍යයන් සමග සබඳතා පවත්වන ආකාරය සහ තමන්ගේ වටිනාකම් මතයි. සරලව කිවහොත් ගැඹුරු ජීවිතයක් යනු හුස්ම ගැනීම පමණක් නොව ජීවත් වීම පිළිබඳව ගැඹුරින් දැනුවත්ව ජීවත් වීමයි.